ගල් අඟුරු බලාගාරේ කිලෝ 10000ක් විතර දාපුවාම ලැබෙන ශක්තියයි යුරේනියම් ග්‍රෑම් 1කින් ලැබෙන ශක්තියයි ආසන්න වශයෙන් සමානයි. ජපානයේ දැම පරමාණු බෝම්බ දෙකක්, එකක් හිරෝෂිමා වලට අනිත් එක නාගසාකි වලට දැම්ම. මම අහලා තියෙන විදිහට ඒ බෝම්බයෙන් මිනිස්සු අතුරුදහන් වුණා. ඒ කියන්නේ අළු වෙලා ගියා වගේ. 1942 ද කොහෙද ඉඳලා මේ බෝම්බය හදනවා. මම මතකයට එයා තමයි රොබර්ට් ඕපන්හයිමර් වගේ නමක් තියෙන්නේ. එයාගේ ෆිල්ම් එකකුත් මේ ළඟදී ගියා. න්‍යෂ්ටික විකර්ණන ප්‍රතික්‍රියාවලින් ලැබෙන ශක්තියට වඩා විලයන ප්‍රතික්‍රියාවෙන් ලැබෙන ශක්තිය වැඩි. හයිඩ්‍රජන් බෝම්බ කියලා කියන්නේ න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා සහිත බෝම්බයක් හදන්න උවමනාව තිබිලා තියෙනවා. ඒ ඕපන්හයිමර් කියන රොබර්ට් ඕපන්හයිමර් කියන කෙනා ඒක හදන එක ප්‍රතික්ෂේප කළා කියලා. රුසියාවත් මේ වගේ බෝම්බයක් අත්හදා බැලුවා කියලා කියනවා. ඇමරිකාව සැක කළා කියලා කියනවා. ඒකට අවශ්‍ය තාක්ෂණය දුන්නේ මෙයා කියලා. සමහරු ලෝකෙට එන්නෙම අනිත් අයට පාඩම් උගන්වන්න. යුරේනියම් න්‍යෂ්ටික න්‍යෂ්ටිය විඛණ්ඩනය වීමේදී සිදුවන ප්‍රතික්‍රියාවක් පහත දැක්වේ. බලාගෙන ඉන්න. 235 U 92 මෙන්න මේ 235 U 92ත් එක්ක ගැටෙනවා නියුට්‍රෝනයක්. විශේෂත්වය තමයි වේගය අඩු නියුට්‍රෝනයක් තමයි ගැටෙන්නේ. නැත්නම් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි යුරේනියම් සාම්පලයක් ගත්තාම ඒ යුරේනියම් සාම්පලයේ තියෙනවා පුතේ සමස්ථානික 3ක්. සමස්ථානික 3ක් තියෙනවා. වැඩියෙන්ම තියෙන්නේ 238 U. මේම අපි ඇන්දට 99%ක්ම 238 U. ඒ කියන්නේ ග්‍රෑම් 100ක් ගත්තොත් එහෙම සරලව ගත්තොත් ග්‍රෑම් 99ම 238න් තියෙන්නේ. 235 U මේක 233 U කියලා එකකුත් තියෙනවා. මේ 235 කියන්නේ නියුට්‍රෝන සහ ප්‍රෝටෝන වල එකතුව. 238 කියන්නේ නියුට්‍රෝන ප්‍රෝටෝන එකතුව. මෙතන 233 නියුට්‍රෝන ප්‍රෝටෝන එකතුව. අපි මේම ඉලක්කම් ලොකුවට දැම්මට මං කිව්වා ඔබට පරමාණුවක් කියලා කියන්නේ මේ පන්ති කාමරය නම් න්‍යෂ්ටියක් කියලා කියන්නේ වැලි කැටයකටත් වැඩිය කුඩායි. ඒ වැලි කැටය ඇතුලේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි 235ක් තියෙනවා. පරමාණුව ගත්තාම වැලි කැටයකටත් වැඩිය පොඩි. පරමාණු පේන්නේ නැහැ. වැලි මේ පන්ති කාමරයේ විතර ලොකු පරමාණුවක න්‍යෂ්ටිය වැලි කැටයට වැඩිය පොඩි. මනසින් පරමාණුව වැලි කැටයක් නම් න්‍යෂ්ටිය කොච්චර පුංචිද? ඒක ඇතුලේ ඉන්න මේ 235 කොච්චර පුංචිද? ප්‍රශ්නය පරමාණුව වැලි කැටයටත් වැඩිය පොඩි. ඒතර මෙව්වා අපේ ඇහැට පේන්නේ නැති තරම් කුඩා ඒවා. දැන් සරලව කිව්වොත් මේන් තියනවා 235 U න්‍යෂ්ටිය. අඩු වේගී නියුට්‍රෝනයක් ඇවිල්ලා මේකේ වදිනවා. වැදුනම මේ වගේ න්‍යෂ්ටි දෙකක් හැදෙනවා. ඒ කියන්නේ මේක කෑලි දෙකකට කැඩනවා කියලා වා හිතන්න. ඔන්නෝම එක කෑල්ලයි මේ ආකාරයට අනිත් කෑල්ල. ඊට අමතරව මෙහෙම නියුට්‍රෝන 3ක් සෙට් වෙනවා. මේ නියුට්‍රෝන 3ම ගිහිල්ලා තව යුරේනියම් න්‍යෂ්ටි 3ක වදිනවා. මම මේක පැහැදිලි කළා කලින්. එයාගෙන් ආපහු නියුට්‍රෝන 3 ගානේ හැදෙනවා. ආපහු නියුට්‍රෝන 3 ගානේ හැදෙනවා. මේ තුන් දෙනාම ගිහිල්ලා තව න්‍යෂ්ටි 3ක වදිනවා. දැනටත් 9යි. එක්කෙනෙක් ඇවිල්ලා වැදුනා. නියුට්‍රෝන 3යි. තව න්‍යෂ්ටි 3ක න්‍යෂ්ටි තියෙනවා ඕන තරම්. මේ වගේ මූලද්‍රව්‍ය කෑල්ලක් ගත්තොත් මේකේ න්‍යෂ්ටි තියෙනවා ඕන තරම්. හරි? ඒ න්‍යෂ්ටි ඔක්කොම ටික ඇවිල්ලා මේකේ වදින්න ගත්තට පස්සේ 3යි දැන් මෙතනින් 9ක් හැදෙනවා. නියුට්‍රෝන 9ම ගිහිල්ලා න්‍යෂ්ටි 9ක වදිනවා. ඒ 9ම 3 3 වෙනකොට 27යි. එකපාර ප්‍රතික්‍රියා 27ක් වෙනවා. ඒ 27 ආපහු සැරයක් සෙට් වෙනවා. ආයේ නියුට්‍රෝන 3 3 27 ඒව 3යි. කීයද 27 ඒව 3? ඒව හදා ගන්නවත් බෑ.
81යි 81ම ගිහිල්ලා වදිනවා. ආයෙ 3 හැදෙනවා. 243යි 243ම එකපාර වදිනවා. ආයෙ ඒ වගේ 3 ගුණයයි 600යි 720යි 726යි ආයෙ 3 ගුණයක් වදිනවා. කීයයි? 2000 723යි අපි කිව්වේ නේද? ඒක වදිනවා 2000. හරි අපි ගාන හදලා පැත්ත ගෙමුකෝ. 703 2100යි 203 60යි 3 3 9 එතන 2000. එතන 2169ක් විතර වදිනවනේ. ආයෙ ඕක 3 ගුණයක්. වැඩේ ඕක නෙමෙයි. මම මේ කියපු මුළු කතාවම තප්පරයක්වත් යන්නේ නැහැ වෙන්නේ. මොකද ඕකේ වාගේ ക്ഷമතාවයේ පිළිබඳව අහන අවස්ථා තියෙනවනේ. ക്ഷമතාවය ගැන අහද්දී ඔගේ තප්පරයකදී ප්‍රතික්‍රියා කීයද වගේ අහන්න පුළුවන්. මං ඔය ප්‍රතික්‍රියා ටික ඔක්කොම කියපු ටික තප්පරයක්වත් යන්නේ නැහැ. ඔන්න ඕක තමයි පරමාණු බෝම්බයක් ඇතුලේ සිද්ධ වෙන්නේ. පරමාණු බෝම්බයක් දාපු ගමන් ඒ පරමාණු බෝම්බය ඇතුලේ මේ විදිහේ ප්‍රතික්‍රියා සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රතික්‍රියා සිද්ධ වෙද්දී ඒකෙන් උත්පාදනය වන ශක්තියක් තියෙනවා. විශේෂයෙන්ම මේ ශක්තිය තාපයේ බවට පත් වෙනවා. මේ ශක්තිය තාපයේ බවට පත් වෙනවා. ඊට අමතරව මේ අයගේ තියෙන යම් විකිරණශීලී ස්වභාවයන්. ඒතර මේ ප්‍රතික්‍රියාවලදී විකිරණශීලී අංශුත් පිට වෙන්න පටන් ගන්නවා ගැමා කිරණ වගේ. ඇයි? අස්ථායී න්‍යෂ්ටියක් නේ. මෙයා ශක්තිය අතිනුත් ස්ථායී වෙන්න ඕන නිසා ගැමා කිරණ වගේ විකිරණශීලී අංශුත් පිට වෙන්න පටන් ගන්නවා. විකිරණශීලී කිරණ. ඇල්ෆා අංශු බීටා අංශු ගැමා කිරණනේ. ඔන්න ඔය විදිහට දාම ප්‍රතික්‍රියාවක් පාලනයෙන් තොර දාම ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකදී විශේෂයෙන්ම පරමාණු බෝම්බයකදී. පාලනය කරන ලද තත්ත්වය යටතේ මේ ප්‍රතික්‍රියාව සිද්ධ කරන්නේ න්‍යෂ්ටික බලාගාර ඇතුලේ. න්‍යෂ්ටික බලාගාරයක වෙන්නේ පාලනය කරලා තත්ත්වය යටතේ ওই ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඒතර න්‍යෂ්ටික බලාගාර කියන එක ගැන පොඩ්ඩක් විනාඩියක් විතර මම කිව්වොත් ඔයාලට න්‍යෂ්ටික බලාගාරයක උත්පාදනය වන ශක්තිය මේකත් මරු එකක්. මේ වගේ යුරේනියම් ග්‍රෑම් එකක් අරන් මේක ප්‍රතික්‍රියාවලට ලක් කරලා යම් ශක්තියක් ලබාගෙන ඒක විදුලි ශක්තිය බවට පත් කරනවා කියලා හිතන්නකෝ. විද්‍යුත් ශක්තිය බවට පත් කරනවා. මෙයාගෙන් ලැබෙන ශක්තිය තාපය කරලා තාපය බවට පත් කරගත්ත ශක්තියෙන් ටර්බයින ක්‍රියාත්මක කරලා විද්‍යුත් ශක්තිය ක්‍රියාත්මක වෙනවා. ජල විදුලි බලාගාරයක නම් උඩ තියෙන විභව ශක්තිය චාලක ශක්තිය කරලා ඒ චාලක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට හරවලා අපි ප්‍රයෝජනෙට ගන්නවා. ඕකනේ වෙන්නේ. මේකෙන් උත්පාදනය වන න්‍යෂ්ටික ශක්තිය තාප ශක්තිය බවට පත් කරලා තාප ශක්තියෙන් විද්‍යුත් ශක්තිය ලබා ගන්නවා. ලස්සනම කතාව ඕක නෙමෙයි. යුරේනියම් ග්‍රෑම් එකකින් ලැබෙනා වූ විද්‍යුත් ශක්තිය ගණ්ඩ ගල් අඟුරු කිලෝග්‍රෑම් 10000කුත් මදි. දැන් තේරෙනවද කොහොමද වැඩේ කියලා? ලංකාවේ තියෙනවනේ ගල් අඟුරු බලාගාරය. ගල් අඟුරු බලාගාරේ කිලෝ 10000ක් විතර දාපුවාම ලැබෙන ශක්තියයි යුරේනියම් ග්‍රෑම් එකකින් ලැබෙන ශක්තියයි ආසන්න වශයෙන් සමානයි. කොහොම ශක්තියක්ද කියලා හිතා ගන්නකො දැන්. දැන් ඔබ හිතන්නකො එහෙනම් යුරේනියම් කිලෝග්‍රෑම් 10000ක විතර බෝම්බයක් සෙට් කළොත් එහෙම යුරේනියම් ග්‍රෑම් එකකින් ලැබෙන ශක්තියයි ගල් අඟුරු කිලෝ 10000කින් ලැබෙන ශක්තියයි සමානයි. යුරේනියම් කිලෝග්‍රෑම් 10000ක් විතර සෙට් කළා වුත් එහෙම. ආන් ඒ නිසා තමයි පරමාණු බෝම්බ වලට න්‍යෂ්ටික ආයුධ වලට ලෝකේ බය වෙන්න ඕනේ. ලෝකේ බය වෙන්න ඕනේ ඒකට. දැන් පරමාණු බෝම්බ කියලා කිව්වහම අපි දන්න ජනප්‍රියම පරමාණු බෝම්බේ තියෙන්නේ කොහෙද? සිද්ධිය. ජපානයේ 1945න් පසුව අපි දැනුවත්ව පරමාණු බෝම්බ න්‍යෂ්ටික බෝම්බ නිර්මාණය වෙලා නැහැ. ඒ පරමාණු බෝම්බේ ජපානයේ දැම පරමාණු බෝම්බ දෙකක් එකක් හිරෝෂිමා වලට අනිත් එක
නාගසාකි වලට දැම්මා. හිරෝෂිමා වලට දාපු පරමාණු බෝම්බයේ තිබුණේ යුරේනියම් සිස්ටම් එකක්. මේ වගේ ලොකු යුරේනියම් කුට්ටියක් තියෙනවා. ඒ යුරේනියම් කුට්ටියට තව යුරේනියම් කුට්ටියක් මෙහෙම වේගයෙන් ඇවිල්ලා ගැටෙන්න සැලැස්සුවා. මේ දෙන්නාගේ ගැටීමේ ප්‍රතිඵලයක් ලෙස ඒක ඇතුලේ නියුට්‍රෝන උත්පාදනය වෙලා ඒ නියුට්‍රෝන මේ කියන විදිහට න්‍යෂ්ටියේ එක්ක ගැටෙන්න සලස්වලා මේම දාම ප්‍රතික්‍රියාවක් බවට පත් කරලා ඒ ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස මේම විශාල ශක්තියක් අරගෙන මං හිතන්නේ ඒ මොහොතේ මිය ගියා ලක්ෂ ගානක සෙනගක් නේ 1,40,000ද කොයිද මිය යනවා. කොහොමද මේ වගේ බෝම්බයකින් ඒ වගේ පිරිසක් එකපාර මිය යන්නේ? එකපාර මිය යන්නේ එකක් තමයි පිපිරීම නිසා ඇතිවන හානිය. පිපිරීමකදී සිද්ධ වෙන හානිය එකක්. දෙවැනි එක තමයි මේ අධික තාප ශක්තිය නිසා පිලිස්සීම් වලට ලක් වෙනවා. මම අහලා තියෙන විදිහට ඒ බෝම්බෙන් මිනිස්සු අතුරුදහන් වුණා කියලා. ඒ කියන්නේ අළු වෙලා ගියා වගේ. අධික තාප ශක්තියක් එනවනේ. තුන තමයි අර මම කියපු ගැමා කිරණ වැදිලා විකිරණශීලී අංශු වලට නිරාවරණය වෙලා විවිධ කල්පවත්නා රෝගාබාධ වලින් මේ යන්නේ. අවුරුදු ගාණක් යනකම් ඒ ප්‍රදේශයේ මිනිස්සු මරනවා කියලා අපි අහලා තියෙනවනේ. ඒක වෙන්නේ විකිරණ වැදෙන නිසා. මේ සිදුවීමෙන් මේක ඇත්තටම බෝම්බේ ඔය දැම්මා කියලා කියන්නේ පරමාණු බෝම්බේ දාලා තියෙන්නේ ජපානය යුද්ධයෙන් යටත් කරගන්න නෙමෙයි. ඒ අය මේ බෝම්බේ අත්හදා බැලුවා. 1942ද කොහෙද ඉඳලා මේ බෝම්බේ හදනවා. හදලා කවුද පුද්ගලයාගේ නම රොබර්ට් ඕපන්හයිමර් හරි වගේ නමක් තියෙන එක්කෙනෙක් නේ. මම මතකයට එයා තමයි රොබර්ට් ඕපන්හයිමර් වගේ නමක් තියෙන්නේ. එයාගෙන ෆිල්ම් එකකුත් මේ ළඟදී ගියා. මෑන්හටන් ව්‍යාපෘතිය කියලා එකට කියන්නේ. ඒ බෝම්බය හදලා ඒ අය කාන්තාරයේ මේක දාලා බැලුවා. වැඩේ හරි. දැන් මේකෙන් කොච්චර හානියක් වෙනවද කියලා බලා ගන්න ඕනේ. ඒ සඳහා මිසක් ජපානයේ පරාජයටපත් කරන අදහසින් දැම්ම නෙමෙයි. ඒ වෙද්දි ජපානයේ මම හිතන්නේ පෙරදිලා අදිවිලා තියෙනවා. මට මතක විදිහට ඒවා. මේක ඇවිල්ලා හිරෝෂිමා වලට දාපු එකනේ. නාගසාකි වලට දාපු බෝම්බ සිස්ටම් එක මේක නෙමෙයි. ඒ කියන්නේ මම කියයි ඒක පොඩි පර්යේෂණයක් ඒගොල්ලන්ගේ. නාගසාකි වලට දාපු බෝම්බේ මීට වඩා වෙනස්. ඒක එයාලා හදන්න යොදාගෙන තියෙන්නේ යුරේනියම් නෙමෙයි ප්ලූටෝනියම් කියන විකිරණශීලී මූලද්‍රව්‍ය. ප්ලූටෝනියම් කියන මූලද්‍රව්‍ය තමයි යොදාගෙන තියෙන්නේ. ඒක නිකන් සිස්ටම් එක ගත්තොත් මේක වටේට පිපිරුම් ද්‍රව්‍ය ඩෙටනේටර් කියලා කියන්නේ. මේ ආකාරයට ඩෙටනේටර් සිස්ටම් එකක් දාලා තිබිලා තියෙනවා. ඊට පස්සේ මේක ඇතුලේ යකඩ මේක ඇතුලේ යකඩ ඔය වගේ කුට්ටි දාලා තිබිලා තියෙනවා. අමුතු සිස්ටම් එකකට ඒ බෝම්බේ හදලා තියෙන්නේ. මේක ඇල කෙලිම යුරේනියම් ගැට්ටුවා. මැද්දේ ප්ලූටෝනියම් රැඳෙව්වා. කොහොමද තමයි කියන්නේ සර්ව අදහස? මේ ඩෙටනේටර් ටික පුපුරනකොට මේක හැම පැත්තකින්ම තෙරපෙන්න පටන් ගන්නවා. ඒ අධික තාපය නිසා මේ පැත්තෙන් තෙරපෙනවා. මේ අධික තාපය නිසා මේ පද්ධතිය ප්‍රසාරණය වෙනවා. මේක ප්‍රසාරණය වෙද්දී ඒ තෙරපීමයි ප්‍රසාරණයයි නිසා මේක ඇතුලේ ලොකු පිපිරීමක් එක්ක ගැටුම් නිර්මාණය වෙලා නියුට්‍රෝන උත්පාදනය වෙලා න්‍යෂ්ටික විකර්ණන ප්‍රතික්‍රියා ටික හැදීගෙන යනවා. මේක වෙන සිස්ටම් එකක්. මේ දෙකෙන්ම සිද්ධ වෙන හානිය වැඩිකරන්න අහසේදී පුපුරන විදියට බෝම්බේ දැම්මා කියලා තමයි කියන්නේ. අහසේදී පුපුරන විදියට බෝම්බේ දැම්මා කියලා කියන්නේ. මේ නිසා සිද්ධ වෙච්ච ජීවිත හානි ප්‍රමාණය විශාලයි. ඊට පස්සේ කාලෙක ඇමරිකාවට ඕනේ වෙනවා
න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා සහිත බෝම්බයක් හදන්න. ගිය සතියේ මතක ඇති මම කිව්වා න්‍යෂ්ටික විකර්ණන ප්‍රතික්‍රියාව වලින් ලැබෙන ශක්තියට වඩා විලයන ප්‍රතික්‍රියාව ලැබෙන ශක්තිය වැඩි. හයිඩ්‍රජන් බෝම්බ කියලා කියන්නේ. මතකයිනේ න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව වලට ගන්නේ හයිඩ්‍රජන් ඩියුටීරියම් වගේ වනේ. න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියා සහිත බෝම්බයක් හදන්න උවමනාව තිබිලා තියෙනවා. හැබැයි ඒක හදලා නැහැ කියලා තමයි කියන්නේ ඒ ඕපන්හයිමර් කියන රොබර්ට් ඕපන්හයිමර් කියන කෙනා ඒක හදන එක ප්‍රතික්ෂේප කළා කියලා කියනවා. අවුරුදු 10කට විතර පස්සේ 1950 ගණන් වල රුසියාවත් මේ වගේ බෝම්බයක් අත්හදා බැලුවා කියලා කියනවා. ඇමරිකාව සැක කළා කියලා කියනවා. ඒකට අවශ්‍ය තාක්ෂණය දුන්නේ මෙයා කියලා. හැබැයි ඒකෙ තිබිච්ච මිනිස්සු මිය ගියා. විශාල හානියක් සිද්ධ වුණා. ඒක වෙච්ච වාසිය මොකද්ද? ඒක වෙච්ච වාසිය තමයි ආයි ඒ වගේ බෝම්බ ලෝකයේ තැන් තැන් වල දාන එක නතර වුණා. බැරි වෙලා හරි ඔහම ලොකු විනාශයක් නොවුණා නම් 50ක් 60ක් මැරෙන එකක් 100ක් විතර මැරෙන බෝම්බ දාන්න පටන් ගත්තා නම් දැනුත් දානවා ඒවා. මිනිස්සු මිය ගිය බව ඇත්ත. හැබැයි ඒකෙන් වෙච්ච වාසිය තමයි ඊට පස්සේ ආයේ ඒවා දාන එක තහනම්. 1968 ද කොහෙද ලෝකයේ අර ගිවිසුම ගත වෙනවා ඒ වගේ න්‍යෂ්ටික ආයුධ හදන්නේ නැහැ කියලා. ඒ වගේ න්‍යෂ්ටික ආයුධ හදන්නේ නැහැ කියලා 1968 ද කොහෙද ඒ වගේ අවුරුද්දක ගිවිසුම් ගත වෙනවා ආයෙ කරන්නේ නැහැ කියලා. අර 50 60 70 40 100 වගේ මිනිස්සු මැරෙන බෝම්බ ආවනම් හැම ත්‍රස්තවාදී සංවිධානයක්ම ඕකෙම වැඩ ගන්න හදනවා. එහෙම වුණා නම් ලෝකෙ මීට වඩා අවුල්. අර සමහර නිකන් කතා වලට කියන්නේ සිදුවෙන වැරදි සම්මෝහතක සිද්ධ වෙන වැරදි අනාගතේ පාඩම් බවට පත් වෙනවා. මොකක් හරි ගෙඩියක් කාපුවාම නියගලා කියලා හිතමුකෝ ලංකාවේ තියෙන. නියගලා කාපුවාම මැරෙනවා කියලා අපි දන්නවනේ. දැනගත්තේ කොහොමද? කලින් නියගලා කාලා කවුරු හරි මැරෙන නිසා. සමහරු ලෝකෙට එන්නෙම අනිත් අයට පාඩම් උගන්වන්න. එයා මිය යනවා. මේක ලස්සන දෙබසක්. දෙමළ චිත්‍රපටයක තිබුණා. මිනිස්සු මිය යනවා. හැබැයි ඒක ලෝකෙට පාඩමක් කියලා දීලා මිය යනවා. දෙක එක්කෙනාගේ රාජකාරිය ලෝකෙට එන වෙනස්. අර පුද්ගලයා ලෝකෙට එන්නෙම අපිට ජීවිත පාඩමක් කියලා දෙන. නියංගලා කණ්ඩේපා. කෝච්චි එක ඇප්පුණාම මැරෙනවා. දන්නේ කොහොමද? හැප්පිලා මැරිච්ච නිසා. මිනිහා ආවෙම අපිට පාඩමක් කියලා දෙන්න. ඒ පාඩම ඉගෙනගෙන සමහර කෝච්චි වලට පැනලා මැරෙනවා. ඒක වෙනම කතාවක්. ඒ පාඩමම ඉගෙනගෙන මැප්පුණා මැරෙනවා කියලා දන්න පාඩම ඉගෙනගෙන මැරෙනවා. හැබැයි මේ පාඩමක් ඒක නිසා සිද්ධ වෙන හැම කරදරයක්ම අනාගතේ අපිට පාඩමක් බවට පත් වෙනවා.